සිහින ගොන්නට මග කිව් මිනිස් මොලය ගණිත කර්මත් සන්ධි ප්‍රත්‍යද එකතු සිහින සිටියම කළු ලෑල්ලේ සුදෝ සුදුයෙන් ඇඳ වූ සියක් දහසක් දැස් පාදන නිබදෝවමයි දිවැදුරු එසේනෝ අවසර පතන්නෝ අප පාසලේ ගරු ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වන නම කියන්න අවසරයි පූජ්‍ය සුවඳගොඩ ස්කන්ධ විමල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙනු අප විද්‍යාලීය විදුහල්පතිතුමියගෙනු නියෝජ්‍ය විදුහල්පතිතුමියලාගෙන්ද සිත්කිරි පොවා අපගේ ඥානය උපනංවන්නා වූ අපගේ ආදරණීය ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද මා දයාබර සොයඩි සොයඩියන්ගෙන්ද අවසර පතමි. මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ සියලු මනුෂ්‍ය වර්ගයාගේ යහමඟ සකස් කරමින් නැනවත් වූ හරවත් වූ පුද්ගලයෙකු සමාජයට දායාද කරන්නට හැකිවන්නේ ගුරු වෘත්තියට නිසයි. ඇත්තටම එය වෘත්තියකට එහා ගිය උත්තම වූ වන්දනීය වූ සේවාවක්. මේ ලෝකේ අපි හැමෝටම මග නොමග කියලා දීලා නැන නුවණ වර්ධනය කරපු ගුරුවරු ඉන්නවා. ලෞතුරා බුදුන් වහන්සේටත් හිටියා. ඉතින් මේකයි මුළු ලෝකයම ගුරුවරයා හා බැඳුණු ලෝක ගුරු දිනය මේ තරම් ගෞරවයෙන් සිහි කරනු ලබන්නේ. ශ්‍රී ලාංකික අපි ඔක්තෝබර් 6 වෙනිදාට ලෝක ගුරු දිනය සැමරුවට ජාත්‍යන්තරව ගුරු දිනයේදීම සැමරිලා තියෙන්නේ ඔක්තෝබර් මාසේ 5 වෙනිදාට. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නායකයෙකු වන MP මෙන්ඩිස් මහතා විසින් ජාත්‍යන්තරව ගුරු දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ලෝක ගුරු සංසන්දනය වෙත 1993 කරන ලද ඉල්ලීමකට අනුව ගුරු දිනය යොදාගෙන තියෙනවා. ගුරුවරයා යනු උපදේශකයෙක්, අධ්‍යක්ෂකී සංවිධානය කරන්නේ. ගුරුවරයා යනු අපට විෂය කරුණු උගන්වන්නෙකු පමණක්ම නොවේ. අපට ජීවිතය කියලා දුන්නේ අපේ ගුරුවරුමයි. අන්න ඒක නිසාමයි තාමත් අපි අපේ ගුරුවරුන්ට දෙවියන්ගේ තැන දීලා තියෙන්නේ. කතාවට කියනවා මේ ලෝකෙ නිර්මාණය කළේ හිරුගේ කිරණත් මවගේ කිරිවරුනුත් කියලා. ඔව්, මම ඒකට තවත් කොටසක් එකතු කරන්නම්. මේ ලෝකේ නිර්මාණය කළේ හිරුගේ කිරණත් මවගේ කිරිවරුනුත් වගේම මේ ලෝකයේ සුන්දර කළේ හැඩවත් කළේ නනවත් කළේ ගුරුවරයාගේ සිත් කිරි වලින් කියලා. මම මෙම පාසලේ වසර 6-7ක මාගේ පාසල් කාලය තුල මට හමු වූ ගුරුවරුන් ප්‍රමාණය අප්‍රමාණයි. අද දින මා මෙලෙස කතා කරන්නේද ඒ ගුරුවරුන් මාහට ලබා දුන් සිත් කිරි බලයෙනි. මා විශ්වාස කරනවා ගුරු දිනේ එක් දිනකට සීමා කළ යුතු නැති බව. මන්ද සෑම දිනයක්ම ගුරු දින නිසා. නමුත් ලාංකීය ගුරු දිනය පෙරටු කරමින් බුදුගොස් අපේ සිසු කැල අපගේ ආදරණීය ගුණ මෑණිවරු පියවරුන් අද දින මෙසේ උපහාරයට ලක් කරනු ලබනවා. ඉතින් අප විද්‍යාලයේ විදුහල්පතිතුමියන්ලා හා සියලුම ගුරු මෑණිවරු පියවරු මෙම උපහාර උළෙල සඳහා ගෞරවයෙන් පිළිගනු ලබනවා. නැන ගුණ දියුණු කරවා දහම් ගුණ දම්පවා යහමගට යන්නට අපට කවදත් දිරි දෙන ඇදුරුදනි ඔබටයි මේ උපහාරය.